හලෝ සුබ දවසක් හැම දිනාටම. මම අද ඉන්නේ අන්ටාර්ක්ටිකාවල ඇට්ලාන්ටික් ඕෂන් වල. ලෝක බෝලේ ගත්තාම උඩම තියෙන පරිසර පද්ධතිය තියෙන්නේ හරිම ලස්සනයි. ෂිප් එක දැන් දවස් දෙකක් තිස්සේ මේක වටේ නතර කරලා තියෙනවා. මොකද ගෙස්ලට පෙන්වන්න පුදුම තරම් ලස්සනයි. හරි දුර්ලභ දේවල් තියෙන්නේ. උඩන් ලොකු වාසනාවක් ලැබුණා මේක බලාගන්න ඇස් දෙකෙන්. හරි දුර්ලභ දෙයක්. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ටත් මේක පෙන්වන්න කියලා. මම හිතනවා ඔයගොල්ලන් වීඩියෝ කාසයෙන් බලයි කියලා. බලන්න ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන් බලන්න තල්මස් වෙනවා. අයිස්බර්ග්ස් තියෙනවා. බලන්න වීඩියෝ එක ආසයෙන් බලයි කියලා හිතනවා ඔයගොල්ලන්. මෙතන ඔයාලට පේන ඇති පොඩි තල්මසු ටිකක් එහාට මෙහාට යන. මොකද අපේ නැව ළඟින් යද්දී යාලා පොඩ එහාට ගියා. මාත් ඈතින් තා වීඩියෝ කරගත්තේ. කියන විදිහට මෙයාලා කැමති නෑ වටපිටාවේ මිනිස්සු ගැවසෙන පරිසරවල ඉන්න. මොකද මේගොල්ලන්ට ඩැමේජ් එකක් වෙයි කියලා අපේ නැව ළඟට යද්දී ඔක්කොම එතන ඉඳපු සෙට් එකම මේ තල්මස් සෙට් එකම පොඩ්ඩක් එහාට ගියා. ඔයාලට මෙතන පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. මෙතන තියෙන අයිස් කුට්ටියක්. ඔය තින්නේ ඔය එකට තමයි අයිස් බර්ග් එකක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ ළඟට යන්නේ නැහැ. මොකද උඩ පොඩිවට පෙන්වනාට යටින් ලොකුවට අයිස් කුට්ටිය තියෙනවා. හදිසියෙ ඔය පොඩි කැලලක වදුනොත් නැව ඩැමේජ් වෙනවා. දැන් නම් තාක්ෂණ දියුනේ ඒවා හැමදේම පෙන්නනවා නැවට. ඉස්සර ඔයාලේ බලලේ ටයිටැනික් නැව වගේ අයිස් කුට්ටියක වැදිලා තමයි ඩැමේජ් වෙන්නේ. මොකද උඩට ඔය පොඩිවට පෙනෙන්නේ. හැබැයි නැව ගිහිලා අයිස් කුට්ටියක සයිඩ් එකක වැදිලා නැව ඉරාගෙන යනවා. ඒකල තමයි ටයිටැනික් නැව මේ ගිලිල යන්නේ මහමුද මැද. මොකද ඒ කාලේ දැන් වගේ තාක්ෂණයේ දියුණුවක් නැහැ. දැන් නම් එහෙම නැහැ. මෙයාලට මැප් එකකින් හැමදේම පෙන්නනවා. මේ කොච්චර දුරක යන්න පුළුවන්ද, කොච්චර දුරකින් නවත්තන්න පුළුවන්ද, අයිස්බර්ග් එක කොච්චර ලොකුද, හැමදේම ඒගොල්ලන්ට මේ මැප් වල පෙන්නනවා. මේ ඒ නිසා දැන් මේ කාලේ වගේ රිස්ක් එකක් නැහැ ඉතින්.
මෙතන ඔයාලට පේන ඇති වීඩියෝ එකේ පොඩි විශේෂත්වයක් වෙන ලොකු අයිස්බර්ග් එකක් එතනක් තියෙනවා. ওই සයිඩ් එකක තියෙනවා මේ ඇට්ලාන්ටික් ඕෂන් වල මුළු පරිසර පද්ධතියටම මේ අයිති වෙන මේ හොස්පිටල් එකක්, ඊට පස්සේ එයාපෝට් එකක් මොනවා හරි හදිසියක. මොකද මේ වටේම නැව් යනවා සහ පරීක්ෂණ කණ්ඩායම් මේ අයිස්බර්ග් වටේ ඉන්න. මොකද ලෝකේ උෂ්ණත්වයේ කන්ට්‍රෝල් පැනල් එක කියලා තමයි මේ කියන්නේ. කවදා හරි දවසක මේ අයිස් මෙල්ට් වෙලා ඒ කියන්නේ දියවල ගිය දවසක ලෝක උෂ්ණත්වය හිතාගෙන මිනිසුන් ජීවත් වෙන්න බැරි තරමටම මේ පාලනයකින් තොරව යනවා. ඒ නිසා මේක වටේ පරිසර කණ්ඩායම ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම මේ වටේ ආරක්ෂාවට ඉන්නේ හැම වෙලාවම. ඔය පේන ඇති ඔතන තියෙන ලෝක ප්‍රසිද්ධ නැෂනල් ජියෝග්‍රැෆික් නැව කියන ටීවී channel එකට අයිති නැවක් ඔය තියෙන ඔයගලන්ට පේන කළු පාට එක. එතනින් එහා පැත්තේ ඔය තියෙන්නේ බිල්ඩින් වගේ ඔය ඔක්කොම ඇවිල්ලා පරීක්ෂණ කණ්ඩායම් නැවතලා ඉන්නේ. මෙතන හොස්පිටල් එකක් තියෙනවා, එයාපෝට් එකක් තියෙනවා. එයාලා මේ වගේ නැවතලා තමයි ඒක ඔයගොල්ලෝ එකමඩේෂන් ඒවා මේ ඔක්කොම ඔය ටිකේ තමයි තියෙන්නේ.